හලෝ ළමයි කොහොමද ඉතින්? ඔන්න අදත් ඔයගොල්ලන්ට පොඩි වීඩියෝ එකක් අරගෙන ආවා. අද වීඩියෝ එක ගෙනාවේ VPN එකක් සම්බන්ධයි. ඇයි මේ VPN එකක් සම්බන්ධව වීඩියෝ එකක් අරගෙන ආවේ කියලා දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇතිනේ. මම මෙම වීඩියෝ එක දාන්නේ ගොඩක්ම ගල්ෆ් රටවල ඉන්න කට්ටියට, විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයින්ට. මේ VPN එකේ තියෙන විශේෂත්වය ඇත්තටම මේක VIP VPN එකක්. ඒ කියන්නේ මේක සබ්ස්ක්‍රයිබ් එකක් කරලා තමයි ගන්න ඕනේ. ඒක ඇත්තටම චූටි මුදලක්. ඒ කියන්නේ මාසෙකට දිරම් 3මාරක වගේ පොඩි මුදලක්. ඒ කියන්නේ රුපියල් වලින් ගත්තොත් අද රේට් එක අනුව රුපියල් 280ක් වගේ පොඩි මුදලකට මේ VPN එක යූස් කරන්න පුළුවන්. ඇත්තටම මේක very fast. මේ ගල්ෆ් රටවල ඉන්න කට්ටිය දන්නවා ගොඩක් අපේ මේ ආසියානු කලාපීය පුද්ගලයන්ට එයාලා පුරුදු වෙලා ඉන්නේ ගොඩක්ම යූස් කරන්නේ WhatsApp. කලින් නම් ඔය Skype ඉමෝ නම් මම යූස් කරා. පස්සේ දැන් කාලෙත් එක්ක ජෙනරේෂන් එක අලුත් වෙනවත් එක්ක ගොඩක් කට්ටිය යූස් කරන්නේ WhatsApp. එතකොට ඔයගොල්ලෝ දන්නවා ගල්ෆ් රටවල WhatsApp බෑන් කරලා තමයි තියෙන්නේ. ඒගොල්ලන්ගේ රටවලට WhatsApp allowed නැහැ. WhatsApp එක මැසේජ් කරන්න පුළුවන්, ස්ටේටස් දාන්න ඒව පුළුවන්. කෝල් allowed නැහැ. එයාලගේ අර ඩ්‍රග්ස් ඩීලර්ස්ලාගේ කේස් එකත් එක්ක ඔය ගොඩක් Java ආරම් WhatsApp හරහා සම්බන්ධ වෙනවා කියලා තමයි ඒගොල්ලෝ WhatsApp බෑන් කරලා තියෙන්නේ. එතකොට අපිට WhatsApp යූස් කරන්න පුළුවන්. ඒ වුණාට කෝල් ගන්න බෑ. මේ ඒකින්ද ගොඩක් දෙනෙක් මේ VPN එකක් යූස් කරනවා ගල්ෆ් රටවල ඉන්න අය. මේ මීනා VPN කියන එක ඉතා විශේෂයි. දිරම් 3මාරක් වෙන සුළු මුදලකට ගන්න පුළුවන්. ඒ වගේම හරිම fast. ඒ කියන්නේ මමත් දැන් යූස් කරා කලින් Play Store එකේ තියෙන ඇත්තටම හැම VPN එකක් වගේම මම අරගෙන තියෙනවා. ඒත් කිසිම ප්‍රතිඵලයක් නැහැ. VPN එක අරගෙන පළවෙනි පාර කනෙක්ට් කරනවා, දෙවෙනි පාර කනෙක්ට් කරනවා එච්චරයි. ඊට පස්සේ VPN එක හරියට කනෙක්ට් වෙන්නේ නැති වෙනවා. ඊට පස්සේ මට දැන් කෙනෙක් කෝල් එකක් ගන්නවා නම් එයාගේ කෝල් එක ආන්සර් කරාට මට ඇත්තේ කතා කරන්න මනසක් නැති වෙනවා. ඇයි මේ VPN එක ඔන් වෙන්නේ නැහැ? රීකනෙක්ටිං හැමතරම වෙන එක වචනයක් කරනවා ඊට පස්සේ ආයෙ කැඩි එනවා. ඔය වගේ මම හිතන්නේ ඔයගොල්ලන්ට ඔය ප්‍රශ්නේ තියෙනවා. ගොඩක් අනිත් එක ගොඩක් අය මෙහෙ ගොඩක් මහන්සි වෙනා ඉන්න මනස නිදහස් නැහැ. ඒතකොට ඒ වගේ වෙලාවක මේ වගේ ප්‍රශ්නකුත් ඔළුවට වටන කියන්නේ ආයෙ ඉතින් ඒක කියන්න ඕනේ නැහැනේ කොහොමද කියලා. ඒකින්ද අපි මේ ප්‍රශ්නෙට චූටි පිළිතුරක් අරගෙන ආවා. මෙන්න මේ මීනා VPN කියන එක. ඇත්තට මේක හරිම ලේසි. දැන් මෙතන වලට තියෙනවා category sizes 5ක්. network plus OpenR Z8 WireGuard VPN and V2 Ray VPN මේ ඔක්කොම protocol මේ protocol එක අපිට මාරු කරලා use කරන්න පුළුවන්. මේ subject එක සම්බන්ධ වෙන කට්ටිය දන්නවා මොකක්ද ඒක කියන එක. සාමාන්‍යයෙන් මම නම් පාවිච්චි කරන්නේ මේ network plus කියන එක. මේක දැන් subscription status එකේ තියෙන VIP කියලා. ඒ කියන්නේ මම දැන් මේක VIP එක subscribe කරලා අරගෙන තියෙන්නේ. ඒක මාසෙට පුංචි 2003ක මුදලක්. දැන් මෙන්න මේ තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් මේ නම් ඉතින් මේ ලංකාවෙන් කරන අයට මේක රුපියල් 1083ක් වෙනවා මාසෙකට. මාස 3කට ගත්තොත් එක මාසෙකට මාස 3කට ගත්තොත් මේ මාසෙකට 1818ක් වෙනවා. මාස 12කට ගත්තොත් එක මාසෙකට 1083ක් වෙනවා. එක මාසයකට ගන්නවා නම් එක මාසෙකට 2325ක් වෙනවා. ඒක වෙන්නේ ලංකාවේ කට්ටියට. දැන් මේ උඩින් දාලා තියෙනවානේ ගල්ෆ් කන්ට්‍රි ටික. ඒතකොට සාමාන්‍යයෙන් මෙන්න මේ රටවල ඉන්න අය මම නම් යූස් කරන්නේ රැක් බෑන්ක්. මම මෙහි account එකක් තියෙනවා රැක් බෑන්ක් එකේ C3Pay කියලා. ඒතකොට ඔය C3Pay මේක අරහා මම purchase කරනකොට account එක අරහා purchase කරනකොට මට දිරාම් වලින් 3.5ක වගේ සුළු මුදලක් තමයි වෙන්නේ. එතකොට මට එතනින් හම්බ වෙන කෝඩ් එකක්. මට ඒ කියන්නේ මං හිතන්නේ ඔයාලගේ බැංක් වලත් ඒක ඇති. එතකොට මෙතනින් මට කෝඩ් එකක් හම්බෙනවා. අන්න ඒ කෝඩ් එක මේ තියෙන මගේ කෝඩ් එක. ඒ කෝඩ් එක මම යූස් කරාට පස්සේ මට මාසයක් යනකම් ඒ කෝඩ් එකෙන් යූස් කරන්න පුළුවන්. මේ තියෙන ඒගොල්ලන්ගේ WhatsApp support එක. මේක ඇත්තටම හරිම ලේසි, හරිම easy. ඒ වගේම ගොඩාක් රටවල් තියෙනවා. දැන් මෙතන random මට එයාලා සබ්ස්ක්‍රයිබ් කරලා තියන්නේ කැනඩාව එක සජෙස්ට් කරලා තියෙන්නේ. එතකොට ඒ වගේ මේ නෙදර්ලන්ඩ්, USA, ඉංග්ලන්ඩ්, ජර්මනි, ෆ්‍රාන්ස්, UAE, කැනඩා, බෙල්ජියම්, පෝලන්ඩ්, මේක ස්ට්‍රීම් ඉන්දියා. එතකොට මේ ඩිස්ටිලෑන්ඩ් එන්නේ ඒ වගේ ඒවත් තියෙනවා. ඉතින් මේකේ පුංචි දිරම් 3මාරකට ඇත්තටම මේක නම් මට පාඩු නැහැ. මේකෙදී මම හිතුවා මේක ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් මේ වීඩියෝ එකේ වටින දෙයක් තියෙනවා නම් ගන්න.
එතකොට ඔයගලන්ට මේක subscribe කරගන්න බැරි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න මම ප්‍රයිවට් මැසේජ් එකක් දාන්නම් ඒක කොහොමද කරගන්නේ කියන එක. මේක ඇත්තටම very easy. one touch එකපාරක් ටච් කිරීමෙන් ඒක ඩෝන් ගාලා ඉතින් ඇත්තටම අපේ භාෂාවෙන් කියනවනේ ඉක්මනට කනෙක්ට් වෙනවා ඉතින්. අනිත් VPN මම හිතන්නේ ගල්ෆ් රටවල ඉන්න අය දන්නවා මේ VPN වල තියෙන කරදරේ. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඔච්චරයි පොඩි වීඩියෝ එකක් තමයි අද කරේ. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක සම්බන්ධ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊළඟට මේ වගේ තවත් වටින වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.